Hi friends, ගොඩක් කාලෙකින් සිංහලෙන් වීඩියෝ එකක් කරන්න බැරි වුණ නිසා අනිත් එක්ක ඔයගොල්ලන්ට යමක් ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා මට හිතුණා මේ පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. මම කියපු දෙයක් පොඩ්ඩක් බලන්න කියලා. මම මේ වීඩියෝ එකක් කරා ලෝකල් ඉලෙක්ෂන්ස් ගැන ඔය ප්‍රාදේශීය සභා නගර සභා ඒ ඉලෙක්ෂන් එක ගැන පැහැදිලිව අපි දැනගෙන හිටියා නෙවෙයි. NPP එක දිනනවා කියලා ඒක හරි. මම මේ වීඩියෝ එක කරනකොට මම කිව් එක අයගේ කියන්නේ ප්‍රෙසිඩන්ට්ගේ ප්‍රයිම් මිනිස්ටර්ගේ ඒ චාර්ට්ස් ටික අරගෙන මම පොඩ්ඩක් කිව්වා කතාව. මොන වගේ දවසක්ද තියෙන්නේ කියලා. මට දැන් ඔයගොල්ලන්ට මම මෙතනින් පොඩ්ඩක් පෙන්නන්නම්. මෙතන ඉඳන්ද කියලා. Should not get part of those kind of stuff. You know, she will suffer out of those. Liars can take me. So it is 1 degree away because this is too. So time is not that time. I'm sure peaks in the middle of May. So time is so. මෙතනින් දැන් බලන්න. So it is 1 degree away because this is 2.08 and this is 1.06. So it's a 1 degree away. But these peaks in the middle of May. So time is not that time. I'm sure President going to be under pressure. You know, his mind will not be happy. That's for sure. You know, like middle of May. And this also middle of May. You know, I mean, these will pass away, but, you know, like some amount of stress will be there around mid-May. Just, එතන මම කිව්වේ මේ එක්කෙනාගේ chart අරගෙන කොහොමද election දවස කියලා බලලා ඊට පස්සේ ඒ වෙලෙම මේ දෙක දැක්ක නිසා මට හිතුණා කවද්ද මේවා peak වෙන්නේ කියලා. කවද්ද උච්චම තවට එන්නේ කියලා. එතකොට middle of May කියලා අද May 15 මම මේක කරන්නේ. එතකොට අද May 15 තමයි. ඉතින් මම මේ කිව්වා ප්‍රෙසිඩන්ට් අනිවාර්යයෙන්ම මේ දෙක තියෙන නිසා මේ නරක ට්‍රාන්සිට් තියෙන නිසා මේ දවස්වල හැපි වෙන්නේ නැහැ කියලා. අසතුටෙන් ඉන්න ඕනේ කියලා. හරිද? ඉතින් ඒක හරි. මොකද මම දැක්කා මම ඔයගලන්ට පෙන්නන්නම්. අනිත් එක තමයි මම මේ ප්‍රෙසිඩන්ට්ගේ chart එක ඔයගලන්ට වන්න මේක බලන්න පුළුවන්. ප්‍රෙසිඩන්ට් මේක ඉංග්‍රීසියෙන් තියෙනවා. ප්‍රෙසිඩන්ට්ගේ chart එකට පස්සේ මම ප්‍රයිම් මිනිස්ටර්ගේ chart එක හරිනික එකත් අරගෙන බැලුවා. ඒකේ තියෙනවා 12යි 14 ඉඳන් 12යි මෙතන conjunct Venus 83. This is also not very good towards the middle of the month, middle of May. So she will be under stress. She should not get part of any, you know, gossips and whatever else. She should not get part of those kind of stuff. You know, she will suffer out of those. Liars can cheat her, so that's a possibility, you know. And it can affect her status. So yeah, she has to be careful middle of May. But එතනත් මම දැන් හරිනික chart එක අරගෙනත් බැලුවම මේ transit එක තියෙනවා මෙතන මේ May 6 ඒක peak වෙනවා middle of May කියන්නේ 15 වගේ. 14 තමයි මෙයාට peak වෙන්නේ. දැන් මේ දවස්වල කතාවක් යනවනේ මෙයාව වෙනස් කරන්න ඕනේ අරකයි මේකයි කියලා. ඒක මොකක්ින්ද නෙවෙයි රාහු හින්දා. මොකද රාහු තමයි එතන conjunct Venus. ඒ හින්දා තමයි ඕක වෙන්නේ මේ දවස්වල. යාට නරකයි. ඊට අමතරව ප්‍රෙසිඩන්ට්ටත් ගොඩක් නරක දවස් යන්නේ. ඒ කියන්නේ නරක unhappy දවස් ටිකක් යන්නේ. ඕක මං මේකට කිව්වා. ඊට පස්සේ on that day ඊට පස්සේ මම මේ අද නිකන් මම සාමාන්‍යයෙන් මෙයාගේ වීඩියෝ බලනවා. මොකද එයා හුඟක් හොඳ ඇත්ත කතා කරනවා. හුඟක් විට මම දන්නේ නැති හැම වෙලේම කවුරුත් පර්ෆෙක්ට් නෑනේ. ඒකයි වෙලා තියෙන්නේ.
මෙතන එයා වීඩියෝ එකක් කරනවා ඊයේ පැලවත්ත ගිනි ගනී කියලා. අපි පොඩ්ඩක් අහලා බලමු. පැලවත්තේ ගිනි විජ්ජුම්බරය මේ වන විට පැලවත්තේ ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒක ප්‍රශ්නයක්ද සංවාදයක්ද කියන එකයි ගැටලුව අපිට මතුවී තිබෙන එකක් තමයි අනුර කුමාර දිසානායක මෙන්න මේ වගේ අදහසක් දක්වනවා. ඒ තමයි මේ ගමන මේ ක්‍රමයේ මේ විදිහට යන්න බෑ. මෙහෙම ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයක් අවුලක් හා ගැටලුවක් වෙනවා. ඇයි മന്ത്രിවරුන්ට වාහනයක් නැහැ, ඉන්ධන නැහැ, වේතනයක් වැටුපක් නැහැ, මිනිස්සු වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි අර පරණ Are you driving Oh, sorry. Yeah. එයාගේ කියන්නේ එතන ඒක එයා කියනවා දිගටම ඔය බැලුවොත් එහෙම ඔයගලන්ට පේන්නේ ප්‍රයිම් මිනිස්ටර්වත් වෙනස් කරන්න ඕනේ කියලා එහෙම කතාවක් ඔතන කියනවා. ඒ අර මොකක්වත් හින්දා නෙවෙයි අර හරිනිගේ තියෙන ට්‍රාන්සිට් එක නිසා. ඒකයි වෙලා තියෙන්නේ. දැන් මම මේ බැලුවොත් එහෙම දැන් අනුර ඇත්තට දුවන්නේ හොඳ කාලයක් සෙනසුරු කාලයක් දුවන්නේ. නමුත් මේ 15 වෙනිදාට ගත්තොත් එහෙම 98%කට ඇවිල්ලා තියෙනවා මේ රාහු ඇස්පෙක්ට් මර්කරි කියන එක. ඉතින් මේක නිසා රැවටෙන්න පුළුවන්. වැරදි මත හැදෙන්න පුළුවන් මේ වගේ දවස්වලට. එයාගේ මර්කරි කියන්නේ යාළුවෝ සම්බන්ධයෙන්. ඒ කියන්නේ රිලේෂන්ෂිප්ස් ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒ වගේ වෙලාවට. ඒකයි ඔතන වෙලා තියෙන්නේ. එයා කල්පනා කරන්නේ අපිට මේ හරියන්නේ නැහැ එහෙම කියලා හිතෙනවා මේ වගේ වෙලාවක රාහු නිසා. රාහු කියන්නේ රවට්ටන කෙනෙක්. ඉතින් කේතු හින්දා මූන් කියන්නේ මයින්ඩ් එක. මොල් හිත. එතකොට එතනටත් මේ 97ට දැන් එන්න මෙන්න මේ පීක් වෙන්න ඇවිල්ලා තියෙන්නේ. තව දවස් දෙකකින් වගේ මේක පීක් වෙනවා. මං හිතන්නේ මේක පීක් වෙනවා 17 දාලා බලමු. මම හිතන්නේ 17ටත් කලින් හෙට වෙනකොට වගේ මේක පීක් වෙනවා. ඉතින් එහෙම එකක් තියෙන්නේ මේ දැන් උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි. ඒ නිසා තමයි ඔය ප්‍රෙෂර් එක මේ දවස්වල තියෙන්නේ. වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මේ ඕගොල්ලන්ට මම මේක කියන්නේ මොකක්වත් හින්දා නෙවෙයි. මේ අපි දන්නවා පොඩි ප්‍රමාණයක් මේක ඉගෙන ගන්න මගේ වීඩියෝ බලලා ඉගෙන ගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම මේක කරන්නේ. අනිත් අයට මේව තේරෙන්නේ නැහැ කොහොමවත්ම. ඒක නිසා සමා වෙන්න ඒක ගැන. වැදගත්ම දේ තමයි මේ වගේ ට්‍රාන්සිට්ස් තියෙනකොට අනිවාර්යයෙන්ම ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. ඒකම තමයි වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ හින්දා තමයි මම කිව්වේ මිඩල් ඔෆ් මේ වෙනකොට මේගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙනවා කියලා මම පැහැදිලිව මේ වීඩියෝ එකේ කිව්වා. දෙන්නට. දැන් අනිත් එක වෙලා තියෙන්නේ අපි ජීවිතේ හම්බ වෙන්න මිනිස්සුත් ඇවිල්ලා අපිට හම්බ වෙන්න ඕනේ කියලා පතාගෙන ආපු මිනිස්සු තමයි අපිට හම්බ වෙන්නේ. කියන්නේ අපේ ජීවිතේ හම්බ වෙන්නේ අපේ අතේ කර්මික සම්බන්ධයක් තියෙන අය විතරයි. කර්මයකින් සම්බන්ධයක් තියෙන අය විතරයි. ඒ වගේ තමයි දැන් මේ ප්‍රයිම් මිනිස්ටර්යි මෙයයි ගත්තත් එහෙම හරියට ඒ කම්පැටිබිලිටි එක පේනවා. දැන් මේ chart එකේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉගෙන ගන්න. මම මේ chart එක කරලා තියෙනවානේ. මෙයාගේ වීනස් මැලෆික්. ඒක නිසා ගෑනු 6 හරහා මෙයාට කරදර කරනවා. ගෑනු 6 ගැන මෙයා එච්චර ලොකු ටිකක් රිසර්වේෂන් එකේ ඉන්නේ. එහෙම වුණාම ඒකයි වෙන්නේ. ඉතින් එතකොට හරිනිත් එක්ක උනත් වැඩ කරනකොට සමහරලාට මිස් අන්ඩර්ස්ටෑන්ඩින් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒකයි ඔතන තියෙන්නේ. දැන් හරිනිගේ chart එක ගත්තොත් එහෙම එයා මේකේ දැන් ඕකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු මෝඩ වැඩක් මේ දවස්වල හරිනට විරුද්ධව මිනිස්සු ආරමේවා කියලා මෙයාව අමාරුවේ දාන්න එලවන්න try කරන්න පුළුවන්. නමුත් ගෑනු කෙනෙක් ලංකාවේ ප්‍රයිම් මිනිස්ටර් කියන එක අත්‍යවශ්‍යයෙන්ම වැදගත්. ඒක මේ ආණ්ඩුවල ලොකුම බ්ලෙසිං එකක් තියෙනවා. පිරිමි දෙන්නෙක් නැතුව ගෑනු කෙනෙක් ප්‍රෙසිඩන්ට් කියන්නේ ප්‍රයිම් මිනිස්ටර්ලා ඉන්න එක ඉතාමත් හොඳ දෙයක්. ඒක නිසා මම හිතනවා මොකද මෙයා මේ රාහු කාලෙකුත් යන්නේ මදිවට නරක කාලයක් යන්නේ. ඉතින් ඒ රාහු කාලයක් යන නිසා රාහුගේ ට්‍රාන්සිට්ස් හරිම බලවත්. දැන් මෙයාගේ අපි බැලුවොත් එහෙම 15 මම හිතන්නේ ඊයේ තමයි මෙයාගේ ෆුල් මේක තිබුණේ 14 දාලා බලන්න මේ තියෙන්නේ 98ට ඇවිල්ලා රාහු කන්ජන්ක්ට් වීනස් 98 කියලා. ඒක නිසා මොකද මේ රාහු කාලයක් යන නිසා රාහු ට්‍රාන්සිට් එක හරිම
බලවත්. එයාගේ වීනස් ඇවිල්ලා දෙකේ ගෙදර ඉන්නේ. තමන්ගේ ස්ටේටස් සම්බන්ධයෙන්. එයාගේ chart එකේ දෙකේ ගෙදර ඉන්නේ. ඊට අමතරව වීනස් ඇවිල්ලා එයාගේ වාසනාව සම්බන්ධ ග්‍රහය. හරිද? ඉතින් ඒක නිසා එක මෙන්ටල් පීස් එක සම්බන්ධ ග්‍රහය. ඉතින් ඒක නිසා එයාගේ හිත අමාරුවෙන් ඇති මිනිස්සු මොඩ වැඩ කියලා මෙයාව වෙනස් කරොත් ඒක මහා අපරාධයක්. නමුත් දැන් මේක බ්‍රේක් වෙලා තියෙන්නේ. දැන් මේක එයාගේ වීනස් ගත්තොත් එහෙම 1.13යි අද 15නේ 1.13යි අද 15 බලමු රාහු කොහෙද ඉන්නේ කියලා. රාහු ඉන්නේ 1.13යි. හරියටම ඉන්නේ එයාගේ ඒ ඩිග්‍රී එකේ ඉන්නේ. නෑ 1.19යි. sorry 1.19යි රාහු වීනස් ඉන්නේ. 1.13 දැන් අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ට්‍රාන්සිට් එක අඩු වෙන පැත්තට යන්නේ. ඒක නිසා මේ මොනවත් ලොකු වැරද්දක් දැන් නොකරොත් මෙයාගේ ප්‍රයිම් මිනිස්ටර් පෝස්ට් එක බේරෙනවා. නමුත් ඉතින් මේ රාහු කාලයක් යන නිසා ඉතින් නරක කාලයක් යන්නේ. ඒක ලංකාවට මෙයා ඉන්න එක හුඟක් හොඳයි. ගෑනු කෙනෙක් ප්‍රයිම් මිනිස්ටර් වෙලා ඉන්න එක. ඕක තමයි මට කියන්න ඕනකම තිබුණේ. මේ වගේ මේ තරම් හරි ශාස්ත්‍රයක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඕන chart එකක් හරියට තියනවා නම් අපිට හරියටම කියන්න පුළුවන් කවද්ද නරක කවද්ද හොඳ මොකද වෙන්නේ කියලා. අන්න ඒකයි මෙතන තියෙන වැදගත්ම දේ. මං හිතන්නේ ඕක කියන්න තමයි මම මේ වීඩියෝ එක ඉක්මනට කරේ. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න යමක් තියෙනවා කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. Okay, thank you. Bye.